පස අපේ ජීවයේ පැවැත්ම අද මෙන්ම හෙටටත් තහවුරු කරනවා. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න පසක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක්. විවිධ දේශගුණික විපර්යාස හේතුවෙන් වගේම මානව ක්‍රියාකාරකම් නිසා පසේ භෞතික රසායනික හා ජෛවීය ක්‍රියාකාරීත්වයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ නිසා අප පස පනමින් ආරක්ෂා කරගත යුතුයි. පස සහ ජලය කියන්නේ අපේ භෝගවගාවට ඉතාමත්ම වැදගත් වන ස්වභාවික සම්පත් දෙක. එතනදිත් මේ පස සම්බන්ධයෙන් අපි විශේෂ සැලකිල්මක් විය යුතුයි. අපි ගත්තොත් එහෙම භෝගවට උචිතම පස කියලා කිව්වහම සමහරක් වෙලාවට අපිට අපේ ඉඩම් වල තියෙන්නේ අඟල් 3ක් 4ක් වගේ බොහෝම අඩු ගැඹුරින් යුතු කලාපයක්. හැබැයි මේ පස අපේ තියෙන ඉඩම් වලින් මතු පිට සරු පස අපේ තියෙන ඉඩම් වලින් ඉවත් වෙන්න ගත වෙන්නේ නිමේෂයක මොහොතක්. උදාහරණයක් විදිහට දැනට තියෙන මේ දේශගුණික විපර්යාසයන් හමුවේ අපිට ලැබෙන වර්ෂාපතන තත්ත්වයන්ගේ තීව්‍රතාවය එම නැත්නම් සැර බව සැලකිල්ලට ගත්තාම සමහරට විනාඩි 10ක 15ක වගේ වැස්ස ප්‍රමාණවත් වෙනවා අපේ මේ මතු පිට සරු පස අපේ ඉඩම් වලින් අයින් වෙන්න. හැබැයි මේ පස නැවතත් හැදෙන්න සරු පස නැවතත් හැදෙන්න අවුරුදු දහස් ගානක කාලයක් ගත වෙනවා. ඉතින් මේක නිසා අපේ මේ ගොවිතැනේදී අපේ සරු මතු පිට ආරක්ෂා කරගනිමින් භෝගේ අස්වැන්න තිරසාරව පවත්වා ගනිමින් අකණ්ඩ භෝගෝගකට යොමු වෙන්න නම් මේ පාංශු සංරක්ෂණ ක්‍රියාවලියට යොමු වීම ඉතාමත්ම වැදගත් අංගයක් බවට පත් වෙලා තියෙනවා. විවිධ වූ හේතුන් මත අද වන විට පසේ ක්ෂයවීම ඉහළ තීව්‍රතාවයකින් සිදුවනවා. එම පස වර්ධනය වීමට වසර 100 ගණනක් අප බලා සිටිය යුතුයි. එබැවින් නීතිමය අනපනත් හරහා හෝ පසේ පැවැත්ම තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රමවේදයන්ට අමතරව අපේ රටේ පාංශු සංරක්ෂණය සඳහා නීතිමය රාමුවක්ද සකස් වෙලා තියෙනවා. 1951 අංක 25 දරන පාංශු සංරක්ෂණ පනත සහ 1996 අංක 24 දරන පාංශු සංරක්ෂණ සංශෝධන පනත මගින් ඒ සඳහා වන විධිවිධාන සකස් කරලා තිබෙනවා. ඒ වගේම මේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2008 වර්ෂයේ මැයි 22 වෙනිදා ප්‍රකාශයට පත් කරපු අංක 15/59 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාංශු සංරක්ෂණ සඳහා වන සංරක්ෂණ කලාප හඳුනා ගැනීමක් කරලා තියෙනවා. ඊට අනුව මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ සහ ඌව පළාතේ බදුල්ල මොනරාගල යන දිස්ත්‍රික්කත්, සබරගමුව පළාතේ කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්කත්, ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයට මායිම පවතින දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි සමහර ප්‍රදේශත් මේ සංරක්ෂණ ප්‍රදේශයන්ට ඇතුළත්ව තියෙනවා. පාංශු සංරක්ෂණ පනතේ බලධාරියා විදිහට ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ බලතල ශේෂ්ත්‍රය තුළ ක්‍රියාත්මක කරනු ලබන්නේ පේරාදෙණිය ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය මගින්. ඒ අනුව අප පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා එක්ව ශේෂ්ත්‍ර ක්‍රියාකාරකම්හි නිරත වනවා පාංශු සංරක්ෂණ පනතට අදාළව. මේක ලොකු කැලෑවක් තිබුණේ. ඊට පස්සේ කැලෑව අපි සුද්ධ කරලා මේ භූමිය හේදිලා යන හින්දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහත්වරුත් එක්ක සම්බන්ධ වෙලා මේකේ ගල් වැටි දාලා මේ තෙල් මලු කපලා කුට්ටි කාණු හරි ගස්සලා පත හේදිලා යන එක ගොඩක් නවත්තගෙන තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව අපි මේ භූමිය හරි ගස්සලා වගා කරලා තියෙනවා. ඒක නිසා මේ දාන පෝර ඒ කිසි දෙයක් අපත යන්නේ ජලයත් හඳා පවතිනවා. මේ ගල්වැටි එහෙම දාලා තියෙන්නේ මේ භූමියෙම සොයාගත්තු දේවල්. ඇත්තටම පාංශු සංරක්ෂණය කරන නිසා අපේ මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපිට වගා කරන්න භූමි අපිට ලැබිලා තියෙනවා. නැත්නම් ඇත්තටම අර ඒකක භූමි ප්‍රමාණයෙන් ගන්න අස්වැන්න ගොඩාක් අඩුයි. පාංශු සංරක්ෂණය නිසා අපිට වගා කරන්න භූමි ඒකගේම අස්වැන්න වැඩි කරගන්න හම්බෙලා තියෙනවා. ඒ වගේම අපේ කෑගල්ල ගත්තොත් ගොඩාක් නායන ප්‍රදේශ තියෙන්නේ. ඉතින් ඒ නායනයක වළක්වලා ඒ වගේම නිතරම වැස්ස ලැබෙන ප්‍රදේශයක්. ඉතින් වගා කරගන්න බැරිම තත්ත්ව තමයි තියෙන්නේ. ඉතින්
දෙදස් 14 ඉඳලා අපි මේ දක්වා කටයුතු කරගෙන යනවා. ගොඩාක් අපිට පාන් සංරක්ෂණය සහ ජල කළමනාකරණය කියන එක වටිනා සම්පතක්. මේ භූමිය බෑවුම් සහිත භූමියක්. මුළු බිමක් තිබ භූමියක් මේක. මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ ගැන සාකච්ඡා කරලා ඒ ආයතනයේ මහත්තුරු මෙතෙන් ඇවිල්ලා මේ භූමිය පරීක්ෂා කරලා අවශ්‍ය කරන්න ඕන දේවල් ගැන උපදෙස් දීලා මට ඒ උපදෙස් පරිදිම මේක කරගෙන ගිහිල්ලා විශේෂයෙන් මේ බෑවුම් සහිත භූමියේ පාංශු ඝාතනය සහ ජල සංරක්ෂණය ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒකටත් අවශ්‍ය උපදෙස් ටික මට හොඳට ලැබුණා. ඒකම මේ ජල සම්පත තමයි අපිට ලොකුම ප්‍රශ්නේ. මේ කඳු බෑවුම් වල. ඉතින් ඒකට ලොකු මේ පිටුවහලක් වුණා මේ කුට්ටිකාණු ක්‍රමය. ඉතින් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වුණා මේ භූමියේ වගාවට සහ අනිකුත් භෝගවලට. ඇතර මේ ඉඩමේ හිමිකරු හේරත්මයා අපි ලබා දුන්න තාක්ෂණික උපදෙස් අනුව ඒ අවශ්‍ය ඉඩම සංරක්ෂණය කරන්න අපි භාවිතා කරපු ක්‍රමවේද නිසියාකාරව යොදන්න ලොකු දායකත්වයක් ලබා දුන්නා. එතකොට දැන් මේ වෙනකොට අපි ඉඩමේ පාන් සංරක්ෂණ ව්‍යුහ යොදලා භෝග වගා කරලා මාස 8කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට මේ දිහා බලනකොට අපිට පේනවා මේ ඉඩමේ ඵලදායීතාවය ඉහළ ගොස් තියෙනවා. මේ භෝග වර්ධනය බොහොම මේ නිසියාකාරව සිදු වෙනවා. මෙම ඉඩම ඉස්සරලා තිබුණේ තේ වගා කරන ලද ඉඩමක්. ඊට පස්සේ අපිට හිතුණා මේකේ එළවලු කරන්න ඕන කියලා. ඒ කරගෙන යනකොට පස කොහොමත් වැඩිපුර කොටසක් සෝදා පාළුවට ලක් වෙලා පස සෝදාගෙන යනවා. මේකේ උඩ ඉඳලා එන වතුර පාර අක්‍රමවත් විදිහට තමයි හැමතැනින්ම ඉඩමෙන් ගලාගෙන ගියේ. දැන් ඊට පස්සේ මෙම පාංශු සංරක්ෂණ ක්‍රම අනුව ඉඩමට ගියේ වියදම ගොඩක් අඩු වෙලා තියෙනවා. අස්වැන්න වැඩිවීමක් තියෙනවා. නමුත් අපිට කරගැනීමේ පහසුකමක් තියෙනවා. ඒ උපදෙස් ලබා දීම නිසා අපි කුට්ටිකාණු ගල් බැමි යොදලා දැන් අර සෝදාගෙන එන පස් කුට්ටිකාණුවට ගිහලා පොළවට උරා ගන්නවා. ඒ වතුර දැන් පල්ලෙහාට එන්නේ. ඉතින් ඒක නිසා අපේ දියුණුව මේ පස් ටික සෝදා පාළුවට ලක් නොවීම නිසා ඉදිරි පරම්පරාවට අපිට මේ පස සංරක්ෂණය කරගැනීමේ වැඩපිළිවෙල නිසා ඉතාමත්ම වටිනා දෙයක් සිද්ධ වුණා. මේ ගොවි මහත්තුරු පාරම්පරිකව කාලයක් තිස්සේ එළවලු වගාවේ නිරත වෙච්ච ගොවි මහත්තුරු ඇත්තටම පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳව අවම අවබෝධයක් සහ ක්‍රියාකාරකම් සහිතව තමා වගා කටයුතු කරගෙන ගියේ. කෘෂිකර්ම උපදේශකතුමියගේ මැදිහත් වීමෙන් ගොවි කණ්ඩායමක් තෝරගන්න හම්බුණා මේ කොට්ටාශය තුල. එතෙන්දී අපිට ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලැබුණා මේ ගොවි මහත්තුරු පුහුණු කිරීම සම්බන්ධයෙන්. නිවැරදි පාංශු සංරක්ෂණ ක්‍රම භාවිත කළොත් ඉතා බෑවුම් සහිත බිමක වුණත් සාර්ථකව භෝග වගාවක යෙදෙන්නට පුළුවන්. අවශ්‍ය වන්නේ භූමියේ පිහිටීමට ගැලපෙන පාංශු සංරක්ෂණ ක්‍රම භාවිත කිරීමයි. පාංශු සංරක්ෂණය සඳහා මේ ඉඩමේ ගොවි මහත්තයාට අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒකම අපි මුලින්ම ඇවිල්ලා ඒ සඳහා අවශ්‍ය ඉඩමේ ස්වරූපය ගැන අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනයත් සමග අපි ඉඩමේ තියෙන දේවලුත් පාවිච්චි කරලා මේ මහත්තයාට මොනවද පාංශු සංරක්ෂණය සඳහා ඉඩමේ පාවිච්චි කරන්න පුළුවන් කියන විව්වට එක ගැන එතුමත් එක්ක කතා කරලා ඒ විව්ව ස්ථාපිත කරන්න තීරණය කරගන්නවා. ඒ ස්ථාපිත කරන්න යෝජනා කරගත්ත තවත් විව්වයක් ගාව තමයි මම ඉන්නේ. මේක අපි ගල් වැටිය කියලා හඳුන්වනවා. ගල් වැටියක් සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ ඉඩමේම වැඩිපුර ගල් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්කම සහ ඉඩම සකස් කර ගැනීමේදී වැඩි බෑවුම් කලාපයක් ලැබෙන භූමියක තමයි අපි ගල් වැටිය ස්ථාපිත කරගන්නේ පාංශු සංරක්ෂණයේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා. ඒ සඳහා මේ ඉඩම ඇතුලේ අපි දෙවැටි, කුට්ටිකාණු, තනි වේදිකා කියන විව්ව පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව බෑවුම් වැඩි කලාපය තුල ගල් වැටිය කියන මේ විව්ව අපි පාවිච්චි කරලා තියෙනවා. ඉඩමක ගල් වැටියක් පිහිටව ගැනීමේදී මූලික ගුණාංග විදිහට එහෙම නැත්නම් මූලික
අවශ්‍යතා විදියට අපි සමෝචය පිහිටව ගන්නවා ගල් වැටිය පිහිටවන රේඛාව ඔස්සේ සමෝචය සිට ගල් වැටි ඉදිකිරීම කරන්නේ අඟල් 9ක පාදමක් සහිතව ගල් බැඳීම කරනවා සක්‍ර වලින් තමයි වැටිය නිර්මාණය කරගන්නේ මොකද මේක හරහා අපි ජල සංරක්ෂණ ජල හුවමාරුවක් එහෙම නැත්නම් ජලය එහාම යාමක් බලාපොරොත්තු වෙන නිසා මේක සක්‍ර වලින් නිර්මාණය කරලා අඩි 2ක් පළල සහ ව්‍යායාමයේ ඉහළ පැත්තෙන් අඩි 1කමාරක් උස සහිතව මේ නිර්මාණය අපි කරගන්නවා. මේ ඉඩමේදී අපි පාවිච්චි කරපු තවත් පාන් සංරක්ෂණ ව්‍යුහයක් ගාව මම ඉන්නේ. මේක අපි හඳුන්වන්නේ කුට්ටි කානුව කියලා. මේක විශේෂයෙන්ම ඕනෑම බෑමු කලාපයක් තුල අපිට පිහිටව ගන්න පුළුවන්. නමුත් බෑම අධික කලාපවලදී මේක අපි පිහිටවන්නේ නැහැ. ස්ථායීතාවය ගැන ප්‍රශ්නයක් තියෙන නිසා බෑවුම් අඩු කලාපවලදී ඕනෑම ස්ථානයක පිහිටවන්න පුළුවන්. මේකේ බලාපොරොත්තු වෙන්නේ පාංශු සහ ජල සංරක්ෂණය කියන දෙකම ක්‍රියාවලි දෙකම එකම අවස්ථාවක සිද්ධ වෙන ව්‍යුහයක් විදිහට තමයි මේක අපි පාවිච්චි කරන්නේ. මේ ඉඩමේ මද බැවුම් ස්වරූපයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒකම ගොවි මහත්තයාගේ වගා අවශ්‍යතාවයත් එක්ක සලකලා සංරක්ෂණ ව්‍යුහ ගැන අපි මූලිකව තීරණයක් ගත්තා. ඉඩමේ මොන සංරක්ෂණ ක්‍රමද එතුමාට ගැලපෙන්නේ කියලා. මෙතනදී එතුමාගේ වගාවත් එක්ක අපි තීරණය කරා ලියදි එහෙම නැත්නම් ටෙරස් වේදිකා කියන නිර්මාණය එතුමාට හදලා දෙන්න. එවැනි නිර්මාණයක් කරපු වේදිකාවක මේ අන්නාසි වගා කරලා තියෙන අවස්ථාව තමයි පේන්නේ. නිතර භූමි පරිහරණය කරන ඉඩමක පස සංරක්ෂණය කර ගැනීම එහෙම නැත්නම් ජල සංරක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙවැනි ව්‍යුහ අපිට අපේ ක්ෂේත්‍රවල භෝගයේ ස්වරූපය අනුව දිගපළල වෙනස් කරමින් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට මෙම ස්ථානයේ දකින්න ලැබෙන්නේ ගොවි මහත්මයා විසින් යොදාගත්ත දෙවැටියක්. මේක ඇත්තටම ජීව විද්‍යාත්මකව පාංශු සංරක්ෂණය සඳහා යොදා ගන්න පාංශු සංරක්ෂණ ක්‍රමයක්. එතකොට මෙතන දෙවැටි යොදාගෙන තියෙන්නේ ග්ලිරිසීඩියා අතු භාවිතා කරගෙන තමයි මේක නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔබට පේනවා ඇති මේ එක කෝට්ටක උස පොළොවෙන් උඩට තියෙනවා අඩි 2කමාරක් පමණ. ඒ වගේම අඩි 1කමාරක් ඉහළින් නැවතත් එවැනිම වැටියක් ඉදි කරලා තියෙනවා. එතකොට මේ අතරට ඔබට පේනවා ඇති මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කරගත්තා ඉවතලන බැහැර කරන ද්‍රව්‍ය කොළරොඩු අතු රිකිඩි මේ අතරට දාලා තවත් මේක බාධකයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා ඉහළින් එන ජල පහරට. එතකොට මේ වගේ පාංශු සංරක්ෂණ ව්‍යුහයක් අපිට යොදා ගන්න පුළුවන් 40%ක් පමණ වූ වැඩි බෑවුමක් දක්වාම මේ සංරක්ෂණ ක්‍රමය අපිට භාවිතා කරන්නට පුළුවන්. ඔබට මේ දකින්න ලැබෙන්නේ තනි වේදිකාවක්. ඇත්තටම තනි වේදිකාවක් කියන ව්‍යුහය අක්‍රමවත් ඉඩමකදී ඊටාම සාර්ථකව යොදා ගන්න පුළුවන් පාංශු සංරක්ෂණ ක්‍රමයක්. මේක ගොඩක් වෙලාවට අපි අපනයන භෝග පළතුරු භෝග වලට යොදා ගන්න පාංශු සංරක්ෂණ ක්‍රමයක්. එතකොට මේකෙදි අපි බෑවුමේ පහළ දෙසට ශාකයේ තිබෙන තැන ඉඳලා මීටරයක් පමණ දුරකින් අඩකවාකාරව සලකුණු කිරීමක් කරගන්නවා. ඊට පස්සේ මේ මත අපිට පුළුවන් පොල් එලි උළු වැනි ද්‍රව්‍ය භාවිතා කරගෙන මෙන්න මේ ආකාරයට ඉහළින් එන පස සෝදා යාම වළක්වන්න බාධකයක් ඉදි කරන්න. එතකොට මේකෙදි අපි මේ බෑවුම දෙසට තියෙන පොල් එලි වල උස වැඩි ඇතරම. එතකොට එතනදී ඉහළ තියෙන බෑවුම් මට්ටමටම එන විදිහට තමයි මේ පොල් එලි ටික අපි අහුරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ක්‍රමානුකූලව ගෙවිගෙන යන විදිහට කන්ද දෙසට මේ පොල් එලි ඇහිරීම කරලා ඉහළින් එන ජලධාරාවට බාධකයක් කරන්න. එතකොට මෙතනින් පස් සෝදා යාම වළක්වලා දෙනවා. පස සංරක්ෂණය කළොත් ඒක හරියට රැකබලා ගත්තොත් ඔබටත් පුළුවන් ඔබේ ඉඩමේ සරු බව වැඩි කරගෙන හොඳ ආර්ථික ලාභයක් ලබා ගන්න. ඒ සඳහා තාක්ෂණික මඟ පෙන්වීම ලබා ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.